i9 9900K කියන්නෙම ගොඩක් රත්වන ප්‍රෝසර එකක්. කෝරටයි ත්‍රෙඩ් 16ක් එන මේ ප්‍රෝසරේ සමහර YouTubersලා මේක ඕවර්ක්ලොක් කරන්නේ අයිස් දාලා. ඒ තරම් රත්වෙන ප්‍රෝසරයක්. මේකේ 5 GHz වෙනකන් ටර්බෝ ක්ලොක් එකක් තියෙනවා. මේ බලන්න ස්ටොක් කූලර් එකක් ගහපුවාම PC එක පොඩ්ඩක් බූස්ට් වෙද්දී ටෙම්පරේචර් එක 100%යි. මේ PC එකේ තිබ්බෙත් ට්‍රිපල් ෆෑන් ලික්විඩ් කූලර් එකක්. හැබැයි අවුරුද්දක් විතර යද්දී ලික්විඩ් කූලර් එකේ මෝටර් එකෙන් වෝටර් පම්ප් වෙන්නේ නැහැ. මේකේ ටෙම්පරේචර් එක අඩු කරගන්න විදිහක් තිබ්බේ නැහැ. මේකේ කස්ටමර්ට මෙයා මේ ප්‍රශ්නින් තමයි අපිට සර්විස් එකට දුන්නේ. මෙතනදී අපි ට්‍රිපල් ෆෑන් ලික්විඩ් කූලර් එකක් මේකට රෙකමන්ඩ් කරා. MSI Max series එකේ ආපු E360 කියන කූලර් එක. අපි බලමු මේ කූලර් එක අන්බොක්සිං කරලා මේකට අපි මේ ප්‍රොසෙසර් එකට ඇටච් කරලා කොහොමද මේකේ ටෙම්පරේචර් එක යන්නේ කියලා. පොස් කරගත්තේ මේකේ මේ වගේ ෆෑන්ස් තුනක් රේඩියේටර් එක එකේ මේක ඇක්සසරිස් කිට් එක මේ විදිහට එනවා. අපි බලමු දැන් PC එකට මේක ඇටච් කරලා කොහොමද මේකේ ටෙම්පරේචර් එක යන්නේ කියලා. අපිට කියන්න පුළුවන් දැන් ඊට වැඩි ජෙනරේෂන් ඇවිල්ලා තියෙන හින්දා අපිට පුළුවන් මේකට i5 12 gen එකක් i5 14 gen එකක් ඒ වගේ ගහලා මේ ප්‍රොසෙසරේ තියෙන performance එකම ගන්න පුළුවන් නේ කියන්න. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මොකද දැන් මේ PC එක තාම අයින් කරන මට්ටමට ඇවිල්ලා නැහැනේ. මේක කස්ටමර්ට සොලියුෂන් එකක් ඕන. මේකේ PC එක බිල්ඩ් කරපු තැනින් මේකට ලික්විඩ් කූලර් එකක් ගහලා තියෙනවා. හැබැයි ලික්විඩ් කූලර් එක අවුරුද්දක් දෙකක් යද්දී ආයෙත් මේ ප්‍රශ්නෙම රිපීට් වෙනවා. මෙතනදී අපිට අලුත් CPU එකට යන්න නෙමෙයි අවශ්‍ය. මේකේ ටෙම්පරේචර් එක අඩු කරගන්නයි අවශ්‍ය. මෙතනදී අපිට සොලියුෂන් එකක් විදිහට මේකට ට්‍රිපල් ෆෑන් ලික්විඩ් කූලර් එකක් අපි රෙකමන්ඩ් කරා. මේ තියෙන කූලර් එක අපිට ඉතින් මේ කූලර් එක ගහලා මේක ටෙම්පරේචර් එක අඩු කරන එක තමයි අපිට මේකෙන් කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද දැන් මේකට අලුත් CPU එකක් දැම්මොත් මොදර්බෝඩ් හැම එකක්ම අපිට චේන්ජ් කරන්න වෙනවනේ. ඒක මේකේ කස්ටමර්ට තරම පාඩුවක්. මොකද මේ PC එක වැඩ කරන තත්ත්වෙ තියෙන්නේ. ඔන්න මේ PC එක ඩෙඩ් වෙලා නම් අපිට ඒ වගේ සොලියුෂන් එකකට යන්න පුළුවන්. හරි, අපි බලමු CPU එක 100%ක් ස්ට්‍රෙස් කරලා කොහොමද මේකේ ටෙම්පරේචර් එක කියලා. ටෙම්පරේචර් එක පටන් ගත්තේ නම් සෙල්සියස් අංශක 32කින් ලික්විඩ් කූලර් එක හොඳට වැඩ කරනවා. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 60 ගණන් 70 ගණන් තමයි මේකේ CPU එක ස්ට්‍රෙස් කරද්දි ගියේ. මැක්සිමම්ම ගිහිල්ලා නතරුනේ සෙල්සියස් අංශක 81. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 81 නතර වෙනවා කියන්නේ ඇත්තටම හොඳම අගයක්. මොකද මේකේ ඒකොල්ලෝ දීලා තියෙන ඇවරේජ් ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 75 ඉඳන් 90ට. ඉතින් අපේ වැඩේ සාර්ථකයි. මේ විදිහට තමයි වැඩේ අවසන් වුනේ.